Hi guys, welcome back to my YouTube channel. අද වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන ආවිලා තියෙන්නේ මගේ evening routine එකක්. ඉතින් මේ වීඩියෝ එකේදී මම මගේ evening routine එකට use කරන skin care products, body skin care products ඒ වගේම ඉතින් මම වගේම ඔයාලත් busy schedule එකක ජීවත් වෙන කෙනෙක් නම් ඔයාලා දන්නවා job එක ඉවරලා ගෙදර ආවට පස්සේ නිින්දට යනකම් ඒ තියෙන පැය කීපය කොච්චර වටිනවද කියලා. ඉතින් ඒ නිසා මම මගේ evening එක හැම වෙලේම ගොඩක් relax වට ඒ වගේම simple වට තියාගන්න තමයි කැමති. විදිහට relax එකේ ගත කරන්න මම කරන දේවල් මම පාවිච්චි කරන products මේවා තමයි මම අද ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මම වගේම work කරන girlsට මේ වීඩියෝ එක උදව් වෙයි කියලා. මගේ evening එක work කරලා ඉවරලා ගෙදර ආවට පස්සේ පටන් අරගන්න gym එකෙන් workout එක කළා. ඉතින් මම දැන් තාම ඉන්නේ මගේ sports clothes වල. දැන් මම යන්න ඕනේ shower එකක් අරගෙන. මම වෙනම shower routine එකක් කරලා තියෙන නිසා ඒක ගැන ගොඩාක් විස්තර ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්න නැහැ. හැබැයි මම ඒ වීඩියෝ එක පල්ලේ description box එකෙන් link එකක් විදිහට දාන්නම් ඔයාලට බලන්න. මේව තමයි මම use කරන products මගේ shower routine එකට. වැඩි විස්තර මේ products ගැන දැනගන්න, ඒ වගේම මේවා මම use කරන්නේ කොහොමද කියලා බලන්න ඔයාලට පුළුවන් මගේ shower routine වීඩියෝ එක බලන්න. මම මූණ ක්ලීන් කරන්නේ shower එකේ නෙමෙයි මම sink එකට ඇවිල්ලා. ඉතින් මම මගේ face wash එක තමයි use කරන්නේ මූණ ක්ලීන් කරන්න. ඒක තමයි මම පාවිච්චි කරන face wash එක. ඊවට මම මේ හැම product එකේම නම් වලට පල්ලෙහා description box එකෙන් දාන්නම්. ඉතින් මම ටික වෙලාවක් අරගෙන මේ විදිහට හොඳට මූණ ක්ලීන් කරගන්නවා. මොකද දවස් 30ෙම කුණු දූවිලි දැන් ජිම් එකට ගිහිල්ලා දාඩිය මේ ඔක්කොම එකතු වෙන නිසා හොඳට විනාඩියක් විතර හොඳට මූණ මේ විදිහට ඇඟිලි දෙකෙන් රබ් කරලා හොඳට ස්කින් එක ක්ලීන් කරගන්න ඕනේ. ඉතින් මම ඔයාලට කියවනේ මම මේ වීඩියෝ එකේ ඔයාලට evening එක relax එකේ ඉන්න මම කරන දේවල් ගැන පොඩි tips and tricks දෙනවා කියලා. ඒකේ මම කරන මේන්ම දෙයක් තමයි මම කරන වැඩේ එතනින් ඉවර කරලා තමයි එන්නේ. නෑවොත් ඔන්න ගිහින් තියෙන ටිකේ එතනින් අහුලලා ඒක ඩස්බින් එකට දාලා එතන shower එකේට ආයි ගිහින් කරන්න දෙයක් නෑ. ඒක ඉවර කරනවා. උන් හොඳට ඉවරනාට පස්සේ sink එක ගාව තියෙන towel එක ඒකෙන් sink එක හොඳට clean කරලා තමයි මම යන්නේ bathroom එකෙන් එළියට තියෙන වැඩ ඔක්කොම ඉවර කරලා. බිම තියෙන වතුර අයින් කරන wipe එකක් තියෙනවා. ඒකෙන් wipe කරලා clean කරලා shower එක clean කරලා තමයි ඊළඟ step එකට යන්නේ. මොකද එතකොට ආපහු ඇවිල්ලා කරන්න කිසිම වැඩක් නැති වෙන නිසා. ඉතින් shower එක අරගෙන ඉවරනාට පස්සේ මම මගේ ආසම දේ කරන්න තමයි යන්නේ. ඒ තමයි මගේ evening tea එක ready කරගන්න එක. ලංකාවේ අපිට හවස tea එකක් නැතුවම බෑනේ. ඉතින් chamomile tea එකක් හරි phenol tea එකක් හරි මම හවසට හදාගෙන මගේ routine එකේ ඊළඟ step එකට යනවා. ඒ තමයි මගේ skin care routine එක පටන් ගන්න එක. ඉතින් ඊළඟ ස්ටෙප් එක තමයි ස්කින් කෙයාර් රුටීන් එක මගේ ස්කින් කෙයාර් රුටීන් එක නම් ඔයාලා ගොඩාක් සැරයක් දැකලා ඇති මගේ channel එකෙන් බටන් වලින්ම මෙන්න මේ ටෝන් එක තමයි use කරන්නේ. මේක හැමදාම උනත් use කරන්න පුළුවන් විදිහේ mild exfoliant එකක්. ඉතින් මේ ටෝන් එක apply කරලා විනාඩියක් විතර ගියාට පස්සේ හොඳට penetrate වුණාට පස්සේ තමයි මම ඊළඟ product එක apply කරන්නේ. ඊළඟට මම මේ La Roche-Posay කියන Cica Plus balm එක තමයි apply කරන්නේ. ඉවරයි. අන්තිම ස්ටෙප් එක විදිහට මම lip balm apply කරගන්නවා. Laneige එකේ lip treatment එක තමයි මම use කරේ. ඉතින් කොණ්ඩේ තමයි මම dry එකක් මුකුත් use කරන්නේ නැහැ. ඉතින් මම මෙන්න මේ වගේ Moroccan argan oil එකක් මොනවා හරි light oil එකක් ඔයාලට try කරලා බලන්න පුළුවන්. drops දෙකක් විතර මෙන්න මේ වගේ අරගෙන අත් දෙකේ මෙහෙම rub කරලා ඊට පස්සේ ඒක කොණ්ඩේ apply කරගන්නවා චුට්ටක්. මේකට මම coconut oil වගේ use කරන්නේ මොකද ඒව ගොඩාක් thick නේ. argan oil මගේ මේ argan oil එකේ එච්චරම thick නැහැ. ඉතින් ඒ නිසා මම ඒක තමයි use කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මේ වගේ ends වලට mainly use කරනවා. මේ විදිහට light oil එකක් use කරන්නේ මම එතකොට කොණ්ඩේට පොඩි shiny ගතියක් එනවා. ඒ වගේම frizzy වෙන එක අඩු වෙන නිසා එනට ගොඩාක්
කොණ්ඩේ මෙහෙම අතුල්ලලා ඇප්ලයි කරන්න එපා. එතකොට කර්ල්ස් බ්‍රේක් වෙන නිසා. ඉතින් මම මේ විදිහට කොණ්ඩේ එයාර් ඩ්‍රයි වෙන්න තියලා තිනවා. ඉතින් මම ඊළඟට පෙන්නන්න මම මගේ බොඩි ස්කින් එකට යූස් කරන්න මොනවද කියලා. ඉස්සෙල්ලා පෙන්නන්න අමතක වුණා. මගේ මෙතන පිම්පල්ස් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒ දෙකට මම tea tree oil drops දෙකක් ඇප්ලයි කරනවා. දැයි tea tree ඇප්ලයි කරාම පිම්පල් එක ටිකක් යට යනවා උඩට එන්නේ නැතුව ස්කින් එකේ මතුවෙන්නේ නැතුව. ඉතින් මම ඒ නිසා සමහරවිට ඒක වැඩ කරන සමහරවිට වැඩ කරන්නේ නැහැ. සමහරවිට පිම්පල් එක කොහොමද එනවා. ඉතින් මම ඒනට කෝකටත් ඇප්ලයි කරනවා. ඉතින් මම කලින් කිව්වා වගේම ගත්ත ප්‍රොඩක්ට්ස් ගත්ත තැන් වලින්ම ආපහු තියනවා මම. එතකොට ආපහු අස්කරන දෙන්නේ නැහැ. වැඩේ කරලා ඉවර වෙනකොට ඔක්කොම මස් කරලා ඉවරයි. බොඩි ස්කින් එකට මම අද යූස් කරන්නේ බොඩි ඔයිල් එකක්. මොකද මම එක්ස්ෆෝලියේට් කරපු නිසා. මේ Aveeno brand එකේ එන skin relief body oil එක තමයි මම යූස් කරනවා. ඔයාලට පේනවා වගේ මේක දැන් හොඳටම මේකේ භාගයකටත් වැඩි ඉවරයි. මම හිතන්නේ මම මේක මාස 3ක් වගේ තමයි පාවිච්චි කරේ. නඩුවකට හරියම කැමති. බොඩි ඔයිල් යූස් කරනකොට මම මේක සාමාන්‍යයෙන් බාත්රූම් එකේදීමයි ඇප්ලයි කරන්නේ. ඒ කියන්නේ නාල ඉවර වෙනකොට චුට්ටක් හැමේ තෙතමනේ තියෙනකොටම තමයි ඇඟ පිහදාලා ඒකට චුට්ටක් ස්කින් එක සීතලට තියෙනකොටම මම මේ ප්‍රොඩක්ට් එක ඇප්ලයි කරනවා. අපි අද මේ වීඩියෝ එකට ඕන නිසා තමයි මම රූම් එකට ඇවිල්ලා ඇප්ලයි කරන්නේ. හැබැයි ඔයාලට මේ වගේ ප්‍රොඩක්ට් එකක් ඕනම නැහැ. ඔයාලට ගෙදරදී වුණත් හදාගන්න පුළුවන් ඔයිල් මික්ස් එකක්. මම මේ වගේ ඔයිල් මික්ස් එකක් ගෙදරදීම නැචරල් ඔයිල්ස් වලින් හදන හැටි ඔයාලට වෙන වීඩියෝ එකකදී කියලා දෙන්න. ගිය සතියේ මට මෙන්න මේ බොඩි ඔයිල් එක හම්බුණා gift එකක් විදිහට. ඉතින් මට ඒක තාම try කරන්න බැරුණා. මම ඒක ඉතුරු කරගත්තා. ඔයාලත් එක්කම පළවෙනි වතාවට try කරන්න. ඉතින් මම ඒක තමයි දැන් try කරලා බලන්න යන්නේ. බලමු එක හොඳයිද කියලා. මේකේ ඔලිව් ඔයිල් තමයි මේ ඔයිල් එක. ඒක ටිකක් strong. මම ඒක ටිකක් try කරලා බලලා ඔයාලට කියන්න හොඳයිද කියලා. ඉතින් products wise මම මේව තමයි කරන්නේ. මම කරපු මේන්ම දෙයක් තමයි මගේ evening එක වෙනුවෙන් ලස්සන pyjamas වලට invest කරන එක. ඒවා expensive වෙන්න ඕනේ නැහැ. Victoria's Secret වෙන්න ඕනේ නැහැ. හැම pyjama එකක්ම මම වැඩි ඉවරලා gym එකට ගිහින් ගෙදර ආවට පස්සේ මම ඔයාලට පෙන්නවා වගේ shower එකක් අරගෙන skin care routine එක කළා. මම කෙලින්ම pyjama එකට තමයි මාරු වෙන්නේ. මම දන්න ගොඩක් කට්ටිය නිදියන් වන්න මෙන්න තියලා තමයි pyjama එක අඳින්නේ. but මම ටික කලින් අඳිනවා. මොකද ඒක මට හරියම help වෙනවා. මම ලස්සන pyjama එකක් ඇඳහම මට ඒක හරියම relaxing. මම නවත්තලා තියෙන ගෙදරට shorts ගොඩක් ඇදිච්ච t-shirts baggy t-shirts එහෙම අඳින එක මම නවත්තලා තියන්නේ. ඒක මොකද මට personally මේ වගේ ලස්සන pyjamas අඳින එක මට ගොඩක් උදව් වෙලා තියෙනවා. මම දන්නේ කොහොමද ඔයාලට explain කරන්න කියලා. මම දන්නවා satin pyjamas චුට්ටක් මිලෙන් වැඩි සාමාන්‍ය pyjama එකකට වැඩිය. ඒනොත් මම ඔයාලට example එකක් පෙන්නන්නම්. ඉතින් මේ brand එක ලංකාවේ brand එකක්. නම Sigma Jones. ඔයාලා දන්නවා ඇති. මේක paid promotion එකක් මොකුත් නෙවෙයි. මගේ personal opinion එක කියන්නේ. මේ pyjama set එක මම අරගෙන දැන් අවුරුදු 5කටත් වැඩි. but ඔයාලට පේනවද කියලා මම හිතන්නේ ඔයාලට පේනවා ඇති. satin එක තාම ඒ විදිහටම හරිම quality එකට තියෙනවා. ඉතින් මම මේ set එක සතියකට සැරයක් අනිවාර්යෙන්ම අඳිනවා. මොකද මම ඒකට හරිම කැමතියි. හරිම comfortable. අර ගෙදර ආවා කියලා මම පිටට යද්දි විතරක් නෙවෙයි ලස්සනට ඉන්නේ. මම ගෙදරටත් ලස්සනට ඉන්නවා කියන feeling එක මට ගොඩාක් help වෙනවා. හොඳ material එකක් ඒ වගේම ලස්සන pattern එකක් නිසා ගොඩක් කාලයක් පවතිනවා. ඔයා කැමති දෙයක් ඔයාට relax කරලා ඉතින් කැමති දෙයක් ඔයාට කරන්න පුළුවන්. මේ මම කරන දේවල් කවුරු කෙනෙක් try කරලා බලන්න කැමති නම් try කරලා බලන්නයි මම මේව කියන්නේ. මේ ඊළඟට මම කරන දේත් optional. බයිනර මට මේකට ආසයි. මම මේක කරන්න ආසයි. මම ගෙදර ඉදින් මේකප් කරන්නේ නැහැ. එනට මම මේ වගේ normal brush එකක් අරගෙන eyebrows පිරනවා. ඒ වගේම තමයි මගේ ළඟ තියෙනවා lip balms ගොඩක් තමයි ඇතුලේ තියෙනවා. මේවා tinted lip balms makeup නෙවෙයි just normal tinted. ඉතින් මම මෙන්න මේ වගේ tinted lip balm එක colours වලින් තියෙනවා. ඉතින් මම මේ විදිහට චූටි lip tint එකක් use කරනවා. පොඩි hint එකක් තියෙන පොඩි pinkish hint එකක් තියෙන lip balm use කරනවා. මට ඕනේ අර මම put together කියන feeling එකට මම හරි කැමතියි. මම ගෙදරට shorts skinnies අඳින එක
නතර කරා. හිතනවා ඒ shorts t-shirts ගන්න ගානේ ඔයාට comfortable dress එකක් ගන්න පුළුවන්, comfortable top එකක් අරගන්න පුළුවන්. expensive මොකුත් නෙවෙයි, but you know මම ලංකාවට ගියාම සමහරවිට යනවා කොළඹ gold road එකේ තියෙනවා factory outlets වගේ shops වලට ගියාම හරිම ගණන් අඩුයි, but ලස්සන comfortable dresses ඒ වගේම tops තියෙනවා අරගන්න පුළුවන්. ඉතින් කලිසමක් එක්ක ලස්සන but still comfortable top එකක් ගන්නම මට හිතෙනවා අර පිළිවෙලට ගෙදර ඉන්නවා කියන එක. ඒතකොට කාමරේ ආවම කාමරේට දුවලා ගිහිල්ලා උඩින් තියෙන අඳුම ගලවලා ලුකෙන් දා ගන්න ඕනේ වෙන්නේ නැහැ. ඕනි වෙලාවක එළියට යන්න පුළුවන්. ඔය ඇඳ ගිහින් නැද්ද මේ මොනත් ඔයාට කඩේට යනවා නම් එහෙම යන්න පුළුවන්. ලස්සන එක පිජාම එකක් අරගෙන බලන්න. ලස්සන setting, එහෙම නැත්නම් ලස්සන lace එකක් තියෙන. ඔයා හැමදාම අඳිනට වැඩිය වෙනස් විදිහේ එකක් අරගෙන බලන්න. අනිවාර්යයෙන්ම ඔයාට ඒ feeling එකට ඔයා කැමති වෙයි. මම වගේම try කරලා බලන්න. ඉතින් මගේ ස්කින් කෙයාර් රුටින්ස් ඔක්කොම ඉවරුනාට පස්සේ මගේ ඉතුරු කාලේ මම TV බලනවා, සමහරවිට පොතක් කියවනවා, මගේ ටී එක බොනවා, ඩිනර් ගන්නවා විදිහට තමයි ගත වෙන්නේ. ඉතින් ඒව තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා. මම මේ පෙන්නපු products ඒ වගේම මගේ habits ඔයාලා try කරලා බලයි කියලා මම හිතනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් බලන්න කැමති වීඩියෝ ගැන පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. bell icon එක click කරන්න අමතක කරන්න එපා. Thank you for watching my video.